ගුරු නිවස අධ්‍යාපන ආයතනයත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන දරුවෙක් නම් 077යි 287යි 9970 කියන කාර්යාල අංකයට නම ශ්‍රේණිය සහ මාධ්‍ය යොමු කරන්න. එතකොට ඕගලන්ට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක සාවධානව කියවන්න. එතනින් එහාට අපේ වෙබ්සයිට් එක තියෙනවා guruniwasa.com. මේකට යන්න normal data ටිකක් ඕනේ. නමුත් ඉන් පස්සේ Zoom data සහ YouTube data ඔස්සේ පන්ති සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් registration එක සහ LMS පද්ධතියට පිවිසෙන්න normal data ඉතා කුඩා ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. guruniwasa.com කියන එක ක්ලික් කර ගමන් අපේ වෙබ්සයිට් එක මේ විදිහට open වෙනවා. right. එතකොට සර් WhatsApp වලින් විතරද අපිට මෙතනට එන්න පුළුවන්? නෑ අපිට පුළුවන් කෙලින්ම Google එකට ගිහිල්ලා Google එකේ ගුරු නිවස කියලා search කරන්න. ගුරු නිවස කියලා search කරාට පස්සේ එන පළවෙනි link එක guruniwasa.com. එතන ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකට සම්බන්ධ වෙන්න. මේ ඉන්ටර්ෆේස් එකේදී නවක සිසුන් ලියාපදිංචි වීම කියන බටන් එක ක්ලික් කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. මෙතනදී local syllabus ද edexcel ද Cambridge කියන තෝරන්න. අපි local syllabus ඔස්සේ ඉදිරියට යමු. right. මෙන්න මෙතන class details කියන එක ක්ලික් කරාම ඔයගලන්ට පන්ති පිළිබඳ A to Z විස්තරය දැනගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම Zoom online මාධ්‍ය ඔස්සේ ඔයා ලංකාවේ නෙමෙයි ලෝකේ ඕන තැනක ඉඳලා ඔයාට Zoom online class එක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව තෝරාගත්ත සමහර විෂයන් සඳහා නුගේගොඩ පිහිටි අපේ ආයතනයේ ෆිසිකල් පන්ති වලට ඔයාට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ ක්‍රමවේද දෙකම බැරි නම් වීඩියෝ පටිගත කිරීමක් high quality එකට හැම දරුවෙක්ටම හම්බ වෙනවා. ඒ වගේම පන්ති ආපු සෑම දරුවෙක්ටම ඕන වතාවක් නැරඹිය හැකි YouTube data ඔස්සේ නැරඹිය හැකි වීඩියෝ මාලාවක්, ඒ කියන්නේ පන්ති වීඩියෝ පටිගත කිරීම හම්බ වෙනවා. විශේෂයෙන්ම අලුතෙන් එන දරුවෙක්ට තමන් ආවේ මොන මාසෙද ඊට කලින් තිබ්බ හැම මාසයකටම අදාළ පන්ති වීඩියෝ පටිගත කිරීම ටික අපි නොමිලේ ලබා දෙනවා ඒ ලර්නින් මැටීරියල්ස් ටිකත් එක්කම. ඉතින් මේ විශේෂ වරප්‍රසාදය සෑම දරුවෙක්ටම හම්බ වෙනවා. class fees ගැන දැනගන්න ඕන නම් කොහොමද සර්? ඊට එහා පැත්තෙම තියෙනවා class fees කියලා බටන් එකක්. ඒ ක්ලික් කරාට පස්සේ ඒ ශ්‍රේණියට අනුව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තියරි පන්ති නම් කොහොමද, පේපර් ක්ලාස් නම් කොහොමද. මොකද ගොඩක් ප්‍රධාන විෂයන් වල තියරි සහ පේපර් ලෙස පන්ති මාලාවන් දෙකක් පැවැත්වෙනවා. ඉතින් තමන්ට කැමති නම් පේපර් විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්, කැමති නම් තියරි විතරක් සම්බන්ධ වෙන්න, කැමති නම් වර්ග දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ශ්‍රේණිය අනුව එක ශ්‍රේණිය ඉඳන් 13 ශ්‍රේණිය දක්වා පන්ති ගාස්තු දක්වලා තියෙනවා. ඒ වගේම ඇතැම් ශ්‍රේණි වලට විෂයන් 5ක් හෝ 5කට වඩා වැඩියෙන් සම්බන්ධ වෙනවා නම් පන්ති ගාස්තු අඩු කිරීමකුත් මෙතන සඳහන් වෙනවා. right. මේ ඔක්කොම කියවලා ඔයගොල්ලෝ තේරුම් ගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතනින් ඔයගලන්ගේ grade එක select කරන්න. එක වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඔයගලන්ගේ 13 වසර වෙනකන් ශ්‍රේණි ටික තියෙනවා. select කරන්න පුළුවන් ඔයාලට අදාළ ශ්‍රේණිය. ඊට අමතරව තමන් ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද කියන එක තෝරන්න ඕනේ. මේ විදිහට තෝරන්න. right. ඒ දෙක තේරුවට පස්සේ ලංකාවේ local syllabus වල තියෙන ඕනම subject එකක් මෙතන ඔයාලට පෙන්නනවා. මෙතනින් ඔයාලට subject එක select කරගන්න පුළුවන්. ප්‍රධාන විෂයන්, කාණ්ඩ විෂයන් වගේම භාෂා විෂයන් මේ විදිහට alphabet order එකට ඒ grade එකට සහ medium එකට අදාළව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ ඔස්සේ පන්ති තෝරා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට කොහොමද අපි මෙතන subject එකක් select කරගන්නේ? ඔව් අපිට පුළුවන් මේ හැම subject එකකම මෙන්න මේ විදිහට ගිහිල්ලා අපිට මේ විදිහට click කරලා බලන්න පුළුවන්. එතකොට මෙහෙම click කරාම අපිට වැටෙනවා මොන විෂයද ඒ විෂය උගන්වන ගුරුවරුන් කවුද කියන එක. මේ එක subject එකකට ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපි දන්නවා මේ අධ්‍යාපනය කියන දේදී ගුරුවරයා සහ ළමයා කියන දෙන්න හොඳින් ගැලපෙන්න ඕනේ. ඒ නිසා අපේ ආයතනයේ එකම විෂය වෙනත් වේලාවන් වලදී අනන්‍ය පන්ති විදියට උගන්වන ගුරුවරුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා දරුවන්ට සහ දෙමාපියන්ට අවස්ථාව තියෙනවා ගුරු නිවස ආයතනය තුලින්ම Tamanට ගැළපෙනම ගුරුවරයා තෝරගන්න වගේම Tamanට ගැළපෙන වේලාව තෝරගන්න. right. එතකොට සර් පන්තියට යන්න කලින් අපිට ගුරුවරයා පිළිබඳ idea එකක් ගන්න මොකක් හරි chance එකක් තියෙනවද? එහෙමත් පුළුවන්. ඒ තමයි මේ හැම ගුරුවරයෙක්ම තමන්ගේ පන්තිය කොයි වගේද? තමන් කවුද? මෙතෙක් ආපු ගමන් මාර්ගය මොකද්ද? ඉදිරි වැඩපිළිවෙල මොකද්ද කියලා කුඩා හඳුන්වා දීමේ වීඩියෝ එකක් පටිගත කරලා පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙතනම තියෙනවා intro කියලා බටන් එකක්. මේ theory paper හැම ක්ලාස් එකක් දාපම ඒ intro කියන බටන් එක ක්ලික් කරාට පස්සේ YouTube එකේ වීඩියෝ එක play වෙනවා. ඒ ඔස්සේ දරුවන් සහ දෙමාපියන්ට අදාළ පන්තිය සහ ගුරුවරයා පිළිබඳව දල අවබෝධයක් ගන්න පුළුවන්. ඊට අමතරව සර් තව පුළුවන් හැම පන්තියකටම එක දවසක් නොමිලේ මේ account එක හැදුවට පස්සේ නොමිලේ සජීවීව ගිහිල්ලා සජීවීව සම්බන්ධ වෙලා පන්තිය අත්දැකීම විඳගෙනම පන්තිය තෝරගන්න. ඊට අමතරව හැම පන්තියකම එක වීඩියෝ එකක් හරි දෙකක් හරි මුදල් ගෙවන්න කලින් ප්ලේ වෙනවා දරුවන්ට. ඉතින් ඒ ඔස්සේ ගුරුවරුන් පිළිබඳව හඳුන්වා ගන්න පුළුවන්. right. එතකොට අපි කොහොමද දැනගන්නේ මේ පන්ති online ද physical ද කොහොමද තියෙන්නේ? අපේ හැම ක්ලාස් එකම වගේ අනිවාර්යයෙන්ම online තියෙනවා.
අනිවාර්යයෙන්ම පන්තියේ තිබ්බේ කවද්ද ඒ දවස් දෙකක් ඇතුළත රෙකෝඩින් එකක් හම්බ වෙනවා. හැබැයි ෆිසිකල් තියෙන පන්ති කිහිපයයි. මෙන්න මේ අයිකන් වලින් ඒක අඳුර ගන්න පුළුවන්. හැම අයිකන් එකම zoom එක තියෙනවා. මොකද zoom class අනිවාර්යයෙන්ම තියෙනවා හැම පන්තියකටම. ඒ වෙලාවෙම ෆිසිකල් තියෙනවා නම් මෙන්න මෙහෙම ලොකේෂන් අයිකන් එකක් තියෙනවා. ඒ දෙකම තියෙන එකම වෙලාවේ. ඊට අමතරව හැම පන්තියකම අපි වීඩියෝ මාලාවක් ලබා දෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා ළමයින්ට ඒ තමයි ඔන්ලයින් එකට වෙන කාඩ් එකක් ගන්න ඕනද ෆිසිකල් එකට තව කාඩ් එකක්ද එහෙම එකක් නැහැ. එකම පන්ති ගාස්තුවෙන් Taman කැමති වෙලාවක කැමති නම් ඔන්ලයින් එන්න පුළුවන්. කැමති නම් ෆිසිකල් එන්න පුළුවන්. ওই දෙකම බැරි වුණොත් රෙකෝඩින් එක බලන්න අවස්ථාව තියෙනවා. රයිට්. එහෙනම් අපි මෙතනින් සබ්ජෙක්ට් කිහිපයක් සිලෙක්ට් කරමු. අපි තෝරගමු. මේ විදිහට අපි කලින් කිව්වා වගේම එකම විෂය උගන්වන ගුරුවරුන් හැම කෙනා ගාවට උනත් ගිහිල්ලා බලන්න පුළුවන්. මොකද මේ අවස්ථාව දීලා තියෙන්නේ අපි මේ අවස්ථාව ඔයගලන්ට අත්හදා බලන්න. ඉතින් ගුරු නිවසේ විශේෂ වරප්‍රසාදයක්. ඉතින් ඒ නිසා මේ විදිහට ඕන එකක් වුණු ක්ලික් කරලා ඉවර වෙලා ඔයගලන්ට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් තමන් කරන හැම විෂයක්ම විශේෂයෙන් බලන්න කවුද ගුරුවරයා, වෙලාව හරියද කොහොමද කියලා බලලා තමන් කැමති විෂයන් සංඛ්‍යාවක් මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. ක්ලික් කරලා ඉවර වෙලා ඔයගලන්ට ඊට පස්සේ පල්ලෙහා තියෙන next button එක තමයි ඔබන්න තියෙන්නේ. next step කියන බටන් එකයි බෝඩ පස්සේ ආයෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. එතනින් වාගේ ෆෝන් නම්බර් එක ලබා දෙන්න. හොඳයි. මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරනකොට බිඳුව නැතුව ඉතුරු අංක ටික ටයිප් කරන්න. විශේෂයෙන්ම අපි එක දරුවෙක්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න එක දුරකථන අංකයක් ලබා ගන්නවා. මොකද අපි දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා විශේෂයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන නිසා. ඉතින් ඒ නිසා ඒ අංකය ගහන්න එක දරුවෙක්ට ලියාපදිංචි වෙන්න පුළුවන් එක අංකයක් යටතේ විතරයි. ඉතින් දරුවෝ කීප දෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් හදන්න පුළුවන් අම්මගේ නම්බරෙන්, තව කෙනෙක්ට තාත්තගේ නම්බරෙන්. හැබැයි ඊට පස්සේ ඒ තමන් යොදන ෆෝන් නම්බර එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලෝකයේ තියෙන ඕනම ඩිවයිස් එකකින් ලොග් වෙන්න අවස්ථාව තියෙනවා. මේ නම්බරේ දාපු ඩිවයිස් එකකින් විතරක් නෙමෙයි. හැබැයි රෙජිස්ටර් වෙන්න එක නම්බරයක් විතරයි පුළුවන් එක දරුවෙක්ට. රයිට්. මෙන්න මේ විදිහට ෆෝන් නම්බර එක දාලා send OTP කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ මොබයිල් ෆෝන් එකට මැසේජ් එකක් විදිහට OTP send වෙලා තියෙනවා. ෆෝන් එකට ඉලක්කම් 6ක් එයි. ඒ ෆෝන් නම්බරේ සර්ච් කරලා බලන්න. රයිට්. ඒ ආපු ඉලක්කම් 6 පැහැදිලිව ෆෝන් එකට ආපු මැසේජ් එක ගුරු නිවස කියලා එන්නේ. ඒක ටයිප් කරලා ඉවර වෙලා මෙතන තියෙනවා පල්ලෙහා confirm OTP කියලා බටන් එකක්. ඊට පස්සේ මේ confirm OTP කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙන්නේ සර් මම හිතන්නේ විස්තර ටික පුරවන්නනේ. ස්ටුඩන්ට් ID නම්බර් එකක් ඔටෝ ජෙනරේට් වෙනවා. ඊට පස්සේ තමන්ගේ උපන්දිනය, ලිපිනය, දිස්ත්‍රික්කය මොකක්ද? ඊට පස්සේ දෙමාපියන්ගේ ෆෝන් නම්බර් එකකුත් දාන්න අම්මගේ හරි තාත්තගේ හරි. ඊට පස්සේ මෙතන තමන්ගේ සම්පූර්ණ නම, ස්ත්‍රී පුරුෂ භාවය, පාසල, තමන්ගේ නගරය මොකක්ද කියන එක ටයිප් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට ෆෝන් නම්බර් එක අපි දැන් මෙතන දාන ෆෝන් නම්බර් එක දෙමාපියන්ගේ ෆෝන් නම්බර් එක. ඔව්. හැබැයි තමන් අර LMS එකට රෙජිස්ටර් වෙන්න දාපු නම්බරයක් තියෙන. ඒකෙන් තමයි ලොග් වෙන්න ඕනේ. මේ දෙමාපියන්ගේ දාපු නම්බරෙන් නෙමෙයි. අර කලින් OTP එකක් ආවේ. ඉතින් ඒ විදිහට මෙන්න මේ විස්තර ටික අපි පුරවගමු සර්. හරි. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක සඳහන් කරනකොට ඒ පාස්වර්ඩ් එකේ අනිවාර්යයෙන්ම ඉලක්කම් 6ක් අවශ්‍ය වෙනවා. හැබැයි එක කැපිටල් අකුරකුත් එක ඉලක්කම් හෝ නමක් වුණත් දාන්න පුළුවන්. ඉංග්‍රීසි අකුරක් දාන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි අකුර වල අනිවාර්යයෙන්ම කැපිටල් එක අකුරක් තියෙන්න ඕනේ. ඊට පස්සේ Tamanට මතක තියාගන්න පුළුවන් මේ පාස්වර්ඩ් එක ගහලා click to submit your details ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න කියන බටන් එක ක්ලික් කරන්න. ඊට අමතරව ඔයගලන්ට සේව් කරන්න ඕන නම් සේව් කරන්න පුළුවන් ඒ details ටික ඔයගලන්ගේ browser එකේ. ඕගොල්ලෝ මේ වෙද්දී LMS account එකක් හදාගෙන ඉවරයි. දැන් අපි බලමු LMS එකට log වෙන්නේ කොහොමද කියලා. ඔයා enter කරගන්න මෙතනට ඔයා දාපු phone number එකයි password එකයි enter කරලා login කියන එක ඔබන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වෙන වෙලාවක ආපහු log වෙනවා නම් LMS එකට ආයි යන්න Google එකට. Google එකට ගියා ගැහුවා ගුරු නිවස කියලා. ඊට පස්සේ එනවා guruniwasa.com. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට අර බටන් දෙක වැටෙනවා. ඒ තමයි new student registration. ඒක දැන් ආයි යන්න එපා. මොකද ලියාපදිංචි වෙලා ඉවරයි. ඊට පස්සේ යන්න තියෙන්නේ login for registered student. ලියාපදිංචි වූ සිසුන් PVCN කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ආපහු අර phone number එකයි password එකයි ගහන තැනටම තමයි වැටෙන්නේ. එහෙම ගැහුවා login button එක ක්ලික් කරා. මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ phone number එකයි password එකයි ගහලා මේකට log වෙන්න. ඔයගොල්ලෝ මෙතනට එද්දිම ඔයගලන්ගේ mobile phone එකට ඇවිල්ලා තියෙනවා message එකක් විදියට phone number එකයි password එකයි. ඔයගලන්ට පුළුවන් මේ message එක දිහා බලාගෙන මේක fill කරන්න. ඔයගොල්ලෝ අර කලින් type කරපු password එකම තමයි phone number එකත් එක්ක test message එකකට ඇවිල්ලා තියෙන්නේ. මොකද හදිස්සිය අමතක වුණොත් phone එකේ SMS එක තියෙනවා. ඉතින් ලෝකේ තියෙන ඕනෙම device එකකින් phone එකක් වෙන්න පුළුවන්, tab එකක් වෙන්න පුළුවන්, lap එකක්, computer එකක්, internet යන්න පුළුවන් නම් guruniwasa.com එකට ගියා, මෙතනට ආවා. ඊට පස්සේ phone number එකේ password එක ගැහුවා, log වුණා. හරිම smart විදිහට
පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. එතකොට අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. සර් මෙතන මොකද වෙන්නේ? ඔව් මේ තියෙන්නේ අපේ LMS පද්ධතියට ඇතුළත් වෙච්ච තැන. ඉතින් ගැටලුවක් තියෙන්න පුළුවන් මේගොල්ලන් මම හිතන්නේ මේ වෙනකල් සහ මින් ඉදිරියට මුදල් ගෙවන්න ඕනද කියලා. ගොඩක් අය රෙජිස්ට්‍රේෂන් වුණාම බය වෙනවනේ. නෑ එහෙම කිසිම දෙයක් නෑ. මොකද ඔයගොල්ලෝ මෙහෙම account එකක් හදාගෙන ඊට අමතරව පන්තියකට ඕනම පන්ති සංඛ්‍යාවකට එක දවසක් නොමිලේ ගිහින් බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගුරුවරයාගේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඒ ගුරුවරයා contact කරලා කතා කරලා බලන්න පුළුවන්. මේ හැමදේම කරලා ගුරුවරයා හොඳයි නම් විතරයි පන්ති ගාස්තු ගෙවලා අකණ්ඩවම පන්තිත් එක්ක රැඳිලා ඉන්න තියෙන්නේ. අධ්‍යාපනය කියන්නේ අනාගතය. අනිවාර්යයෙන්. එතකොට අනාගතය තෝරගන්න තැන තමයි මේ තියෙන්නේ. අපි ඒකට අවස්ථාව දීලා තියෙනවා මුදල් ගෙවන්න පස්සේ මුලින්ම ගැළපෙන ගුරුවරයා සහ ඒ පන්ති ටික තෝරගන්න. රයිට්. එතකොට මෙන්න මේ LMS එකට තමයි අපි ඇවිල්ලා තින්නේ. සර් මොකද්ද මේ WhatsApp notification එකක් ඇවිල්ලා තිනවා. මේකෙන් මොකද්ද වෙන්නේ? ඔව් මේ notification එකෙන් කියන්නේ අපේ හැම පන්තියකටම theory paper වෙන වෙනම තියෙනවා. නමුත් theory paper දෙකටම තියෙන එක WhatsApp group එකක්. තමන් ඉන්නේ විෂයන් කීයද? හිතමු විෂයන් 5කට සම්බන්ධ වුණා කියලා. එහෙනම් විෂයන් 5කට WhatsApp group 5ක් තියෙනවා. so අපිට පුළුවන් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා join WhatsApp group කියලා ක්ලික් කරලා ඉවර වෙලා ඒ තමන් තෝරාගත්ත විෂයන් වලට අදාළ මෙන්න මෙහෙම join now කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට කෙලින්ම WhatsApp එක තමයි open වෙන්නේ. ඊට පස්සේ group එකට join වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ඉතින් හැම ගුරුවරයාගේම පන්තියට අදාළ WhatsApp group එකක් වෙන වෙනම තියෙනවා. account එක හදාගත්ත ගමන් ඒ WhatsApp group වලටත් අනිවාර්යයෙන්ම join වෙන්න. right. එතකොට හරියම ලස්සනට පිළිවෙලට LMS එකකින් වැඩ ටික යනවා. එතකොට ක්ලාස් වලට සම්බන්ධ වෙන Zoom link එක එවන්නේ WhatsApp එකට. නෑ ගොඩක් තැන්වල වෙන්නේ එහෙම තමයි. Zoom link එක එවන්නේ WhatsApp එකට. නමුත් අපේ එහෙම නෑ. මොකද අපි දන්නවා WhatsApp එක තියෙන නිසා අපිට chat කරන්න, photo share කරන්න, video share කරන්න. ඉතින් පන්ති link එක හරි video හරි ඔකට දෙම හරිම අපහසුයි. ඕක පස්සේ කාලෙක හොයාගන්න. මොකද ළමයිගේ WhatsApp reset වෙනවා. ඊට පස්සේ data ප්‍රශ්න තියෙනවා. ඒ නිසා එහෙම එකක් වෙන්නේ මේ අපේ තියෙන වෙනම මේ LMS system එක ඔස්සේම ඔයගලන්ට පුළුවන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක නිසා සමහරවිට මේක සමහර අයට පස්සේ වෙලාවක ඇවිල්ලා මේ group වල join වෙන්න බැයිද කියලා හිතෙන්න පුළුවන්. ඒකත් පුළුවන්. ඒ තමයි මෙන්න මෙතන තියෙනවා මේ පල්ලෙහා arrow එක ඔබලා මෙන්න මෙතන තියෙනවා WhatsApp groups කියලා ආයි ඒ බටන් එක ක්ලික් කරලා අර ඒ කියපු පියුසුමටම යන්න පුළුවන්. right. එතකොට සර් Zoom link ගන්නෙ කොහොමද? කොහොමද? Zoom link ගන්න විදිහත් අපි කතා කරමු. හරි සර්. එතකොට අපි කොහොමද live Zoom පන්තියකට සම්බන්ධ වෙන්නේ? හොඳයි. LMS පද්ධතියෙන් Zoom පන්තියට සම්බන්ධ වෙන්න සර් මෙන්න මේ Zoom class කියන බටන් එක ඔබන්න ඕනේ. එතකොට මෙන්න මෙතන පන්ති ගොඩක ඔව්. පොඩි ගොඩක් බලා ගන්න පුළුවන්. පුළුවන්ද සර්? අද දවසේ තියෙන පන්ති ටික මෙතන වැටලා තියෙනවා වෙලාවේ අනුපිළිවෙලට. ඒ වගේම හෙට දවසේ තියෙන පන්තිත් මෙතනින් බලන්න පුළුවන් මොනවද කියලා. දරුවට පිළිවෙලටම තියෙනවා පන්තිය කීයද තියෙන්නේ, කවුද ගුරුවරයා, තියරි පන්තියක්ද, පෙප් පන්තියක්ද කියලා. right. එතකොට සර් කොහොමද පන්තියකට join වෙනවා නම් දැන් තියෙන පන්තියකට join පන්තියකට join වෙනවා නම් අපිට පේනවා දැන් මේ පන්ති වල තියෙනවා මෙතන වැටලා තියෙනවා ongoing කියලා. ඒ කියන්නේ දැන් මේ පන්තිය මේ වෙලාවේ පැවැත්වෙන පන්තියක්. ඊට පස්සේ මේ click to join කියලා බටන් එකක් තියෙනවා. තාම විශේෂයෙන්ම අපි මේ account එකට මුදල් ගෙවුවේ නැහැ. අපි කිව්වා වගේම ඕනම දරුවෙක්ට එක අවස්ථාවක් හම්බ වෙනවා නොමිලේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. මෙතන ගහලම තියෙනවා new student pass කියලා. ඒක ක්ලික් කරාට පස්සේ open වෙන්නේ Zoom එක. මෙතන open Zoom meeting කියන බටන් එක එබුවට පස්සේ මට ළමයි දන්නවා කොහොමද Zoom එකෙන් ඊට පස්සේ join වෙන්නේ කියලා. හරියටම සර් අර WhatsApp එකේ link එක ක්ලික් කරා වගේම තමයි. කිසි වෙනසක් නැහැ. කෙලින්ම ඒ වගේම Zoom app එක open වෙනවා. එකම වෙනස LMS එකේ අර මේ බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ click to join කියලා. ඒත් එක්කම සර් හැබැයි මේ click to join කියන බටන් එක එබෙන්නේ පන්තිය පටන් ගත්තට පස්සේ. right. එතකොට සර් ඊට අමතරව මෙතන මේ තව buttons ගොඩක් ඔව් තියෙනවා. අපිට පේනවා මේකේ දැන් මේ තියෙන පන්තිය පැහැදිලිවම ගහලා තියෙනවා. මේ තියෙන දැන් අද පවත්වලා ඉවර වෙච්ච පන්තියක්. ඉතින් එතන finish කියලා වැටලා තියෙනවා. ඒ වගේම මේ පන්තිය තාම schedule වෙලා තියෙන්නේ. නමුත් මේ පන්ති වෙලාව තව වෙලාව තියෙනවා පටන් ගන්න. ඒ නිසා මේක තාම පටන් අරගෙන නැහැ. මොකද ගුරුවරයා පන්තිය පටන් ගත්තට පස්සේ තමයි මෙන්න මේ වගේ බටන් එකක් open වෙන්නේ click to join කියලා. ඉතින් ගොඩක් වෙලාවට පන්තිය ආරම්භක වෙලාවෙ ඉඳන් විනාඩි 5ක් ඇතුළත ගුරුවරයා පන්තිය ආරම්භ කරනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ ක්ලාස් එක schedule වෙලා නැති වෙලා වෙන්න පුළුවන්. ඒ තාම සර් link එක දාලා නැහැ. නමුත් පන්තිය පටන් ගන්න කලින් ඒවත් අර විදිහටම schedule කියලා වැටෙනවා. right. එතකොට සර් අපි කරලා ඉවර වෙච්ච පන්තියක recordings බලනවා නම් ඒව අපිට කොහෙන්ද බලා ගන්න? අපි දන්නවානේ පන්තිය ආපු ළමයි ඉන්නව වෙන්න පුළුවන්, නාපු අය ඉන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ක්ලාස් රෙකෝඩින් එක පන්තිය පවත්වපු දවසේ ඉඳන් දවස් 2ක් ඇතුළත LMS පද්ධතියේ සර් මේ home කියන එකට ගිහිල්ලා අපිට ආයි පුළුවන් ක්ලාස් රෙකෝඩින් කියන එකට යන්න පුළුවන්. එතනට ගියාට පස්සේ පැහැදිලිවම අර විදිහටම ගුරුවරයාගේ ෆොටෝ එකයි තියරි පන්තියක්ද පේපර් පන්තියක්ද කියන එක මතේ ලිස්ට් එක තියෙනවා තමන් ඇඩ් කරගත්ත. ඉතින් මෙහෙම ක්ලික් කරලා අපිට ඒකට ඒ හැම ගුරුවරයන් බලන්න පුළුවන්. ඊට පස්සේ click to view බලන්න විශේෂයෙන්ම තියරිද පේපර්ද හරිද ගුරුවරයා කියන එක බලලා ඉවර වෙලා
මේ විදිහට අපිට පේනවා මෙන්න මේ බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ කෙලින්ම YouTube එක ඕපන් වෙලා YouTube එකෙන් වීඩියෝ එකක් බලනවා වගේ බලන්න තියෙනවා. ඉතින් මේකත් මම ආයෙ පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ account එකට අපි දැන් හදපු account එක. නමුත් පේනවා ඇති වීඩියෝ කිහිපයක් මුදල් ගෙවන්නත් කලින් free play වෙනවා. ඒක තමයි අපි කිව්වේ අර පන්තියට යන්න කලින්ම ගුරුවරයා හඳුනාගෙන ඒක සාර්ථකයි නම් විතරක් පන්ති ගාස්තු ගෙවලා පන්තියත් එක්ක රැඳිලා ඉන්න පුළුවන්. එතකොට සර් මේ අනිත් තිබ්බ බටන්ස් වලින් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ක්ලාස් වලට සම්බන්ධ වෙනවා රෙකෝඩින්ග්ස් බලන්න. එතකොට මේ අනිත් ඒවා මොනවද? ඔව් අපි කිව්වා සර් මේ තියෙන LMS එක. LMS කියන්නේ Learning Management System. ඉගෙනුම් කළමනාකරන පද්ධතිය. නම් අනිවාර්යයෙන්ම දරුවගේ ඉගෙනීම කළමනාකරණය වෙන්න ඕනේ. ඉතින් සර් මෙතන තියෙනවා අපි දන්නා ළමයින්ගේ අනිවාර්යයෙන්ම ප්‍රගතිය බලන්න ඕනේ. මෙතන online exam portal එක තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අපි සටහන් බලනවා. හැම දරුවගේම පෞද්ගල ළමයි කී දෙනෙක් හිටියත් online වුණා, physical වුණා, recording බැල වුණා සටහන් බලන. මෙතන සටහන් portal එක තියෙන ඊට අමතරව මේක ඇතුලේ තියෙනවා ගුරුවරයා දෙන tutor අදාළ PDF. ගුරුවරුන් මුද්‍රණ නිබන්ධන දෙනවා. ඒ වගේම PDF එකත් අනිවාර්යයෙන්ම හැම දරුවෙක්ටම දෙනවා. කැමති නම් print කරගන්න පුළුවන්, කැමති නම් tutor එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන note එක upload කරන්න තියෙන දරුවෝ ගුරුවරයාට. ඉතින් මේ portal එක තමයි එතන තිබ්බේ. ඊට අමතරව ආපහු තියෙනවා ලර්නින් මැනේජ්මන්ට් කියලා විශේෂයෙන්ම දරුවාගේ අපි කිව්වේ ගෙදර අපි හොයලා බලනවා කියලා. දරුවා කාලය ගත කරන්නේ කොහොමද ගෙදර? දරුවා පාඩම් කරන්නේ කොහොමද? ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව ක්ලාස් ෆීස් ගෙවන විදිය සහ මේ බටන් එක ඔස්සේ ඔන්ලයින් පේමන්ට්, කාඩ් පේමන්ට් නේ ආයතනට ඇවිල්ලා ගෙවන්න පුළුවන්. ඒ වගේ හැම ආකාරයක්ම තියෙනවා. ඒ වගේම දරුවාට විශේෂයෙන් පස්සේ විෂයක් ඇඩ් කරගන්න ඕන උනොත් මෙතන add new subject කියලා තියෙනවා. ඒතකොට මේ විෂය ගිහිල්ලා අපිට මෙන්න මෙහෙම තමන් කරන අර කලින් තිබ්බ ලිස්ට් එකම වැටෙනවා. මේ ඕන විෂයක් මෙහෙම add subject කියලා ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ subject එක add වෙනවා. ඊට අමතරව මේ subject එක add කරගත්ත දවසේ ඉඳන් තව සතියක් ඉස්සරහට ඒ subject එකට නොමිලේ ගිහිල්ලා බලන්න පුළුවන් පන්ති ගාස්තු ගෙවන්නේ නැතුව. ඉතින් account එක හදා ගන්නකොට විතරක්ම නෙමෙයි පස්සේ වුණත් ඕනම විෂයක් ආයෙ add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා student analyzing කියලා. ඒකත් අනිකටම දරුවගේ අධ්‍යාපනයේ කොයි වගේද වෙන්නේ? දරුවා පන්ති වලට සහභාගී වෙලාද? වීඩියෝ බලලාද? ටීචර් දීපු නෝට් එක අප්ලෝඩ් කරලාද? පේපර් එකට උත්තර ලියලාද? හැමදේම මෙන්න මේ ඔස්සේ දෙමාපියන්ටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම අපේ ගුරුවරුන්ගේ හඳුන්වා දීම වීඩියෝස් ටික ආපහු තියෙනවා. ඒ වගේම ගුරුවරුන් රිවිව් කරන්න පුළුවන් නේ. අදහස්, යෝජනා, චෝදනා හැම දෙයක්ම මේ ඔස්සේ පළ කරන්න පුළුවන්. අපි ඒවට ප්‍රතිචාර දක්වනවා. right. ඊට අමතරව එතන පස්සේ තියෙනවා item shop කියලා. ඒ වගේම අපි මොකද අපේ අධ්‍යාපනයට සම්බන්ධ මෙවලම් විශේෂයෙන් අපේ tute pack ටික ඒව ගන්න පුළුවන් තැනක්. ඒ වගේම අපේ ටික එක functions තියෙනවා t-shirt නේද? ඒ වගේ දේවල් නේ එක එක function ගුරු කියලා බලන්න පුළුවන්. අපි ගුරු මෙච්චර කල් කරපු දේවල් මොනවද කියලා අපේ platform වල Facebook එකේ YouTube එකේ ඉතින් ඒ වගේ නේ cap තියෙනවා. ඒවා තාම ඒ අදාළ functions තියෙන දවස්වල මේ portal එක ඔස්සේ ගන්න පුළුවන්. ප්‍රධානවම තියෙන්නේ අපේ tute pack ටික මිලදී ගන්න item shop එක ඔස්සේ. ඊට time tables ටික ආයි බලන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ WhatsApp group වලට ආයි යන්න පුළුවන්. අපේ notice board එක තියෙනවා. ඊට අමතරව අර මම කිව්වා වගේ අපේ platform ටික. විශේෂයෙන් මේ අපි යන්නේ 2026 අවුරුද්දේ 10 වෙනි වර්ෂය ගුරු නිවසේට. ඉතින් අපි මෙච්චර කල් මොනවද කළේ කියන එකට සාක්ෂි බලන්න පුළුවන් මේ Facebook, YouTube, TikTok ඔය හැම දෙම Instagram, LinkedIn ඔය හැම page එකටම ගිහිල්ලා ඒවල සාක්ෂි සපයයි. විශේෂයෙන් ඒවල comment විශේෂයෙන් අපි ප්‍රතිඵල ගත්ත ළමයි ඒ හැම දෙම සඳහන් වෙනවා. මෙන්න මේ ඔස්සේ ඉතින් මේක අද ඊයේ පටන් ගත්ත ආයතනයක් නෙමෙයි. අවුරුදු 10ක අත්දැකීම් සමග 11 වෙනි වර්ෂයට තමයි අපි මේ පිය නගන්නේ. right. හොඳයි. මම හිතන්නේ ඊට පස්සේ දැන් අපි අර අනිත් බටන් ටික ගැන මේ විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට දැන් අපි දන්නවා Zoom class එකට live join වෙන්නේ කොහොමද? recordings බලන්නේ කොහොමද? tutes ගන්න කොහොමද? ඔක්කොම ටික අපි දැන් දන්නවා. මේට අමතරව මොකක් දෙයක් තිබ්බත්. ඔව්. දැන් අපි මේ වීඩියෝ එකේ අපි ගොඩාක් විස්තර කරන්න ගියේ නෑ සර්. ඔව්. හැබැයි ඕගලන්ට පස්සේ විවේකීව බලන්න පුළුවන්. මෙතන තියෙනවා practice කියලා බටන් එකක්. ඒ practice කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ LMS පද්ධතියේ පුහුණු වෙන්න අවශ්‍ය සියලුම වීඩියෝ ටික පියවරෙන් පියවර තියෙනවා. Zoom link එක ගන්න කොහොමද? වීඩියෝ බලන්නේ කොහොමද? පන්ති ගාස්තු ගෙවන්නේ කොහොමද? tute එක ගන්න කොහොමද? සටහන් අප්ලෝඩ් කරන්නේ කොහොමද? අර learning management එක කොහොමද කරන්නේ? ඒ වගේ item shop එක කොයි වගේද? ඔය වගේ LMS පද්ධතියේ පුහුණු වෙන්න අවශ්‍ය සියල්ලම මේ practice කියන බටන් එකේ තියෙනවා. සඳහන් වෙනවා. ඊට අමතරව මොකක් හරි තවත් ගැටලුවක් තියෙනවා. මේ වීඩියෝ බලලත් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපේ කාර්ය මණ්ඩලයේ සූදානම් ඇමතුමක් ගන්න 077යි 287යි 9970ට ඕනම වෙලාවක ගන්න ඔයගන්ට අවශ්‍ය සපෝට් එක ඒ ඉන්න කාර්ය මණ්ඩලය අනිවාර්යයෙන් ලබා දෙනවා. එතකොට මේ විදිහට LMS එකකින් වාගේ අධ්‍යයන කටයුතු ටික සාර්ථකව කරගෙන ඉස්සරහට යන්න ලේසියෙන්ම අවස්ථාවක් හම්බ වෙනවා. ලෝකයේ දින දරුවන්ගේ ශක්තිමත් පද ගුරු නිවස අධ්‍යාපන ආයතනය.